අද මම ඔයාලට අන්බොක්ස් කරන්න යන්නේ DJI ලගේ අලුතෙන්ම ආපු RS5 ගිම්බල් එක. මේක කොම්බෝෂන් එක තමයි මම ගත්තේ. මොකෝ මේ මට කොම්බෝ වර්ෂන් එක තමයි මම හොය හිටියේ. ඉතින් RS5 එක ඉන්ට්‍රොඩියුස් කළ මාස එකක් වගේ වෙන්නේ. ඉතින් බොක්ස් එකේ සයිඩ් එකේ මෙතන ඉන්ක්ලූඩ් වෙනවා මොනවද තියෙන බොක්ස් එක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් සයිඩ් එකේ DJI logo එක. හරි අපි අන්බොක්සින් එක කරලා බලමු. හරි අපි බොක්ස් එක උඩින් පින් කරාම හරි මේක තමයි DJI ලගේ අලුත් බ්‍රීෆ් කේස් එක දෙන්නේ මේ රොනින් එක දාගන්න මේක. හැබැයි පරණ ඒවට වඩා මට මේක ෆීල් වෙන්නේ කවර් එකේ ලෙදර් එකේ තියෙන කේස් එකේ තියෙන හાર્ඩ්නස් එකත් එක්ක බිම වැටුණාට එහෙම කිසි ඉෂුව එකක් වෙන එකක් නෑ. ඒ තරම් හොඳ ක්වොලිටි එකක් තියෙන්නේ. හරි අපි මේක අන්රොප් කරලා බලමු. right ඉස්සරහින් තියෙනවා DJI Ronin කියලා එම්බෝස් කරලා ඒකේ අමුතු ලුක් එකක් තියෙනවා. ලෙදර් එක ඒකේ බොක්ස් එක හයි එන්ඩ්ම ක්වොලිටි එකක් තියෙන්නේ. හાર્ඩ් මැටීරියල් එකක් තියෙන්නේ. ඒකින්ද බය නැතුව කොයිවත් වැදුනට ප්‍රශ්නයක් නැහැ. right අපි කන්සිප් කරලා බලමු. right ඔන්නෝම තමයි මේක ඇතුළේ තියෙන්නේ. ෆෝම්ස් මේකක් තියෙනවා. ඒක මගේ සේෆ්ටි එකට තියෙන්නේ. මේක තමයි RS5 gimbal එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ එකයි right මේකේ තියෙන වාසිය තමයි මේ knobs ටික තියෙනවා. හැමතිස්සෙම අපිට සාමාන්‍යයෙන් gimbal එකක් balance කරගන්න ඕන නම් කැමරා setup එක කැමරා එක setup කරලා හැම එකක්ම manually එහෙම්ෙන් අතින් ඇද බුරු කර කරන්න ඕනේ. ඒ වුණාට මේක මාරම විදිහට ෆයින් ටියුන් කරගන්න පුළුවන්. ඔය knobs හැම පැත්තටම දීලා තියෙන axis එකට tilt pan shots හැම එකටම knobs ටික ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒකෙන්ද හරිම ලේසි. මේ තින්නේ මම knob එක ඕගලන්ට ස්කෝල්ලා පෙන්වන්න කොහමද ඒකේ කොච්චර ස්මූත් එකක් තියෙනවද කියලා. මොකද මට ඒක යූස් කරද්දි තේරෙනවා මාරම ප්‍රීමියම් ගතියක් තියෙන්නේ. හරි ස්මූත්. ඒ කියන්නේ හදිස්සියේ වැඩක් ආවත් gimbal එක ටටට ගාලා මට බැලන්ස් කරගන්න ලේසි. RS4 එකට සාපේක්ෂව RS5 එකේ සෑහෙන අප්ඩේට් ෆීචර්ස් තියෙනවා. මම ඒවා ටික දවසක් යූස් කරලා බලලා ඔයගොල්ලොත් එක්ක වෙනම වීඩියෝ එකක් කරන් ඉවිල්ලා කතා කරන්න. right ඔක තමයි gimbal එක. අපි බලමු බෑග් එකේ තව ඉන්ක්ලූඩ් මොනවද කියලා. right මෙතන lock එකක් තියෙනවා. lock එක right තව ෆෝම් එකක් උඩින් තියෙනවා safe එකට. right හරි මෙයා තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක AI tracking module එකක් තියෙන්නේ. හරි simple light weight එකක් තියෙන්නේ. මම හිතන්නේ ග්‍රෑම් ගානක බරක් තියෙන්නේ. ලොකු බරක් නෑ. අතට හරි සැහැල්ලුවක් තියෙන්නේ. මැග්නටික් එකක් තියෙන්නේ. මේක ස්ක්‍රූ කරන්නවත් කොයිවත් මේව කරන්නවත් නෑ. දෙපැත්තේ තියෙන පින් දෙකෙන් තමයි මැග්නට් කරන්න තියෙන්නේ. මේක තමයි පිටිපස්සේ type C port එකක් තියෙනවා firmware එහෙම අප්ඩේට් කරන්න දෙන අප්ඩේට්ස් එහෙම. මේක තමයි module එක. ඉස්සරහ cam එක තියෙනවා. යට connectors right ඕක තමයි module එක. මම ඉස්සරහට videos ගන්නම් module එක use කරන්නේ කොහොමද ඒකේ තියෙන වාසිය මොනවද කියලා. ඊට පස්සේ USB cables ටික තියෙන්නේ. cables type දෙකක් එනවා. එකක් straight single cable එකක් එනවා. single කියන්නේ port එකේ straight තියෙන cable එකක්. ඊට පස්සේ අපිට හම්බෙනවා L shape එකේ cable එකක්. ඒක ගොඩක් වෙලාවට ලේසි අර focus mode එක adjustments වලට Pro version එකට එනවා. DJI RS5 එකේ තාම Pro version එකක් නැහැ. combo එක තමයි තියෙන්නේ. මෙන්න මේ තින්නේ L shape type C port එක. cable එක. right ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා මේකේ stand කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි RS4 වල එහෙම අපිට legs තුන ගත්තොත් එහෙම වෙන වෙනම තමයි මේ දිග අරගන්න ඕනේ. මේකේම නෙමෙයි එකක් ඇද්ද ගමන් හරි ලේසි. ඔක්කොම ටික එකපාරට එකකට එකක් කනෙක්ට් වෙලා තින්නේ. ඒකින්ද අපිට ඒක ස්ටෑන්ඩ් කරගෙන මවුට් එකක් විදිහට මාරම ලේසි. අනිත් ඩිවයිස් වගේ නෙමෙයි.
අනික මේකේ ප්‍රමියම් ක්වාලිටි එකක් තියෙන්නේ ටිකක් ටයිට් දැන් ඒක අතට ගත්තාම අමුතු ෆීල් එකක් තියෙනවා රයිට් මෙතින රිජයක බැට්‍රිය මේ බැට්‍රිය තියන විශේෂත්ව තමයි මේක වන් චාර්ජ් කරලා පැය 14ක් යස් කරන්න පුළුවන් එක දිගට හැබැයි මම මේක රිවිව්ස් වල දැක්කා AI tracking module එක යූස් කරනවා නම් පැය 12-10ත් අතර තමයි කරන්න පුළුවන් කැමරාව ඩිරෙක්ට් USB එකකින් කනෙක්ට් කරොත් එහෙම මේ පැය 6-7ක් තමයි කරන්න පුළුවන් කියලා මම ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලලා ඔයගලන්ට කියන්නම් මේක තමයි තියෙන බැටරිය මේක ෆාස්ට් චාර්ජින් තියෙනවා පැයක් ඇතුළත ෆුල් චාර්ජ් කරගන්න පුළුවන් ඒ වාසිය තියෙනවා ඒක මරු ඔක අපි ඉවෙන්ට්ස් කරද්දී එක දිගට වෙලාව තමයි අපිට අරගත් වෙන්නේ ඊට පස්සේ මෙන්න තියෙනවා මේකේ තියෙන ස්පෙෂල්ම අනිත් ෆීචර් එක ඉලෙක්ට්‍රික් බ්‍රීෆ් හැන්ඩල් එකක් තියෙනවා මේකේ ඔයගලන්ට පේන ඇති හරි ෆ්ලෙක්සිබල් මෙතන තියෙනවා ජොයිස්ටික් එකයි රෙකෝඩ් බටන් එකයි මැනුවල් කන්ට්‍රෝල් බටන් එකයි ඒක මේකටත් තියෙනවා මේ බ්‍රීෆ් කේස් හැන්ඩල් එකට දැන් වෙන ඒවා එන්නේ බ්‍රීෆ් කේස් එක විතරයි ඒ වුණාට හැන්ඩල් එකේ මේම දෙයක් එන්නේ අපි ඒතකොට ගිම්බල් එකෙන්ම තමයි අපි කන්ට්‍රෝලර්ස් ටික ගන්න ඕනේ මේක තියෙන වාසිය තමයි අනිත් එක ගිම්බල් එකට කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ට් කරන්න තියෙන වයර් කනෙක්ට් කර ගොඩාක් වෙලා කන්න ඕනේ ඒකින්ද ඊට පස්සේ තියෙනවා අපිට කැමරා මවුන්ට් එක එනවා මේ මවුන්ට් එකත් ලයිට් වෙට් එකක් තියෙන්නේ මේක ටක් ගාලා මේකේ තියෙනත් වාසිය තමයි ටක් ගාලා හොරිසොන්ටල් යූස් කරන කෙනෙක්ට ටක් ගාලා වර්ටිකල් වලට ස්විච් වෙන්න ඕන නම් හරි ලේසි වන් ක්ලික් එකකින් ටක් ගාලා ස්විච් වෙන්න පුළුවන් වන් ක්ලික් එකත් යන්නේ ගලවලා ටක් ගාලා එහා පැත්ත හරවලා දාන්න පුළුවන් ඒකින්ද මේක මරු ප්ලේට් එකක් අපිට හම්බෙලා තියෙනවා මාරම ෆ්‍රෙන්ඩ්ලි මේ පාර DJI RS5 එකේදී ගොඩාක් අර ටයිම් එක සේව් කරගන්න තමයි තියන්නේ ඊට පස්සේ මේ තියෙන කැමරා මවුන්ට් එක මේක තමයි මවුන්ට් එක අපිට සේෆ් කාඩ් එකකුත් තියෙනවා ඒකත් එක්ක කැමරාව ස්ලිප් වෙන්නේ නැති වෙන්න ඉස්සරහට යන්නේ නැති වෙන්න එහෙම රුපියල් 2 කාසු නෝන්නේ පිටිපස්සේ තියෙනවා ටට්ටක් ගාලා මේ ටයිට් කරගන්න පුළුවන් රයිට් ඕක තමයි බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ ඊට පස්සේ lens holder එක තියෙනවා ඊට පස්සේ අර තියෙන knobs වලට extra screw එකයි knob එකකුයි හම්බ වෙනවා in case මොකක් හරි වුණොත් එහෙම standby use කරන්න පුළුවන් විදියට right අපි තියෙන equipments ටික තියලා බලමු මේක fix කරගන්න කොහොමද කියලා. right අපි දැන් කැමරාව fix කරන්න පටන් ගමු මම ගාව අනිත් කැමරාව තියෙන්නේ ඔක්කොම events වලට ගිහිල්ලා මම ගාව කැමරාවක් නැහැ මට මේකට use කරලා පෙන්නන්න. right ඉස්සලාම අපි බැටරියයි මවුන්ට් එකයි ස්ටෑන්ඩ් එකයි අරගෙන ඒ දෙක මවුන්ට් කරගමු ඒක ටයිට් කරද්දිත් තේරෙනවා මම හිතන්නේ අලුත් හින්දා වෙන්න තියේ ෆීල් එක මට දැනෙන්නේ ගොඩාක් ටයිට් and ෆ්‍රෙෂ් ගතිය තියෙනවා right ඊට පස්සේ අපි එක කැමරාවට මවුන්ට් කරගමු මවුන්ට් කරගෙන ලොක් වුණාට පස්සේ ඒක තව ඉතුරු ටික ටයිට් කරගන්න ෆයින් කරගන්න right හරි අපි දැන් මේකේ මම ලොක් ටික පෙන්නන්නම් ඕගොල්ලන්ට මේක හරි AC ලොක් කරගන්න gimbal එක balance කරද්දි හරි ලේසි මේක දා lock එක switch එක on කරපු ගම මට ඕන විදියට lock කරගන්න පුළුවන් වෙනම අතින් අල්ලගෙන මේ balance කරගන්න ඕනේ ඒ ටික කොහොමද RS4 එකේ වගේම තියෙනවා
රයිට් මවුන්ට් එක මේ තියන්නේ මේ නොබ් එකෙන් අපිට ෆයින් ටියුන් කරගන්න පුළුවන්. ඊට පස්සේ කැමරාවට මවුන්ට් කරන එක කොහොම කරා පැත්ත වරදින එක කොච්චර කරත් එහෙම තමයි. රයිට් මේ තියන්නේ හැන්ඩල් එක. ඔයාලා පේන ඇති හැන්ඩල් එකේ කනෙක්ට් වෙන තැන මෙතන පින් ටික තියෙනවා. ඒකෙන්ද ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ට් වෙන්න පුළුවන් මේක අපි ෆික්ස් කරපු ගමන්ම. රයිට් අපි මේක බුරුල් කරගෙන මෙතනට දාමු. මම හිතන්නේ යන්නේ නැත්තේ තද හින්දා. රයිට් උඩට ස්ලයිඩ් කරන්න තියෙන්නේ. ස්ලයිඩ් කරාම ඔටෝ ලොක් වෙනවා. පල්ලෙහාට ලොක් එකක් තියෙනවා. ඊපස්සේ මේක ටයිට් කරගන්න ඕනේ for more safety. ඊපස්සේ හැන්ඩල් එකත් ඕන විදිහට තියලා ටයිට් කරගන්න තියෙන්නේ. රයිට් AI tracking module එක මම කිව්වා මේකේ මැග්නටික් එකක් තියෙන්න කියලා. මැග්නට් වෙනවා. ඒක තිබ්බ ගමන් ඔන්න බලන්න ටක් ගාලා ඇදලා යනවා අතට. ගිහිල්ලා දෙපැත්තේ තියෙන පින් දෙකෙන් ලොක් වෙනවා. රයිට් ඕක තමයි රොනින් එකේ ෆුල් සෙටප් එක. මෙතන ජොයිස්ටික් එක යූස් කරන්න පුළුවන්. ඕන පල්ලෙහා ජොයිස්ටික් එක යූස් කරන්න පුළුවන්. ඒ වුණාට අපි පෑන් ෂොට් එකම ගද්දී මේ ජොයිස්ටික් එක අපිට මාරු විදිහට වටිනවා. රයිට් මම වෙනම රිවිව් එකක් පෙන්නනම් මේක යූස් කරද්දී කොහොමද යූස් කරන්න කියලා.